ඔයා ගොඩක් උදෙන්ම නැගිටින කෙනෙක්ද? එහෙමත් නැත්නම් කම්මැලි කමෙන් පරක්කු වෙලා දඩි පිටි ගාලා නැගිටින කෙනෙක්ද? ඔව්, අපි හැමෝටම තියෙන්නේ එකම විදිහේ ලයිෆ් ස්ටයිල් එකක් නෙමෙයි. හැබැයි කොහොම වුණත් අපි මොන විදියට ජීවත් වුණත් ඔයා අද ඉඳන් වෙනස් වෙන්නම ඕනේ. මොකද ඔයා දවස පටන් ගන්න විදිය අනුව තමයි ඔයාගේ දවස හොඳ වෙනවද එහෙමත් නැත්නම් නරක වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ මේ ලෝකේ සාර්ථක වුණු පුද්ගලයන් උදේ 8ට කලින් කරපු දේවල් මොනවද කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාට කරන්න පොඩි දෙයක් තියෙනවා. ඔයා දැනටමත් අපේ Be Happy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ගෙන්න ගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. Point number 1. උදෙන්ම අවදි වෙන්න. ගොඩක් සාර්ථක පුද්ගලයන් කරන එක දෙයක් තමයි උදෙන්ම අවදි වෙන එක. මොකද එතකොට පුළුවන් ඔයාට දවස වේලාසනින් පටන් ගන්න. උදෙන්ම අවදි වීම තුළින් ලැබෙන තවත් බෙනිෆිට් එකක් තමයි ඔයාගේ මනස නිරවුල්ව තියාගෙන ක්‍රියාශීලීව ඔයාගේ උදෑසන කාලයේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන එක. ඒ වගේම ඔයාගේ self care plan එක හදාගන්නත් උදෑසන කාලයේදී කරන්න පුළුවන් හොඳම දෙයක්. Point number 2. මනස සංසුන් කරගන්න. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවා උදේ නැගිටපු ගමන් සෝෂල් මීඩියා වල යන්න. හැබැයි සාර්ථක පුද්ගලයන් නම් එහෙම කරන්නේ නැහැ. ඒ වෙලාවට ඒගොල්ලෝ කරන්නේ ජර්නල් කරනවා, එහෙම නැත්නම් භාවනා කරනවා. මේ දේවල් කරන එකෙන් පුළුවන් වෙනවා ඔයාගේ මනස නිරවුල්ව සහ නිදහස්ව තියාගන්න. ඒ වගේම තමයි මේ දේවල් කරන එකෙන් ඔයාට පුළුවන් මානසික ආතතිය අවම කරලා දවස ක්‍රියාශීලීව පටන් ගන්න. Point number 3. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා අපේ බර වැඩි වෙයි කියලා උදෑසන ආහාරය මගහරින්න. හැබැයි එහෙම මගහරින එකෙන් වෙන්නේ අපි ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක. ඒ වගේම ඔයාගේ දවස ක්‍රියාශීලීව පටන් ගන්න නැතුව කම්මැලි කමින් තමයි පටන් ගන්න වෙන්නේ. ඒක නිසා ඔයාට පුළුවන් ඔයාගේ උදෑසන ආහාර වේලට එළවලු, පළතුරු, ඕට්ස්, බිත්තර, ස්මූති වගේ දේවල් එකතු කර ගන්න. හැබැයි සීනි පිටි කෑම නම් ගන්න හිතන්නවත් එපා. Point number 4. ව්‍යායාම කිරීම. උදේට ව්‍යායාම කරන එකෙන් එහෙමත් නැත්නම් ඇවිදින එකෙන් ඔයාගේ සිරුරේ ශක්තිය වර්ධනය කරනවා. මේ විදියට ඔයා උදේට ව්‍යායාම කරන එකෙන් තවත් හම්බෙන ප්‍රතිලාභයක් තමයි මනස නිරවුල් කරන එක. ඒ වගේම මනස නිදහස් කරන්නත් ව්‍යායාම වලට පුළුවන්. ඒක නිසා හැමදාම උදේට විනාඩි 20ක් අරගෙන ඔයා ව්‍යායාම කරන්න පුරුදු වෙන්න. ඒ නිසා ඔයාට පුළුවන් උදේට විනාඩි 20ක් අරගෙන ව්‍යායාම කරන්න. මුල් ටිකේ නම් ඔයාට ටිකක් අමාරු වෙයි. හැබැයි ටික දවසක් යනකොට ඔයා ඉබේටම මේකට හුරු වෙනවා. එතකොට ඔයාගේ සිරුරට වගේම ඔයාගේ මනසටත් සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ දවසේ වැඩ ටික ක්‍රියාශීලීව සහ සාර්ථකව කරගන්න. Point number 5. ප්‍රයොරිටි ලිස්ට් එකක් හදාගන්න. උදේ කියලා කියන්නේ ඔයාගේ දවසේ ප්‍රයොරිටි දෙන්න ඕනේ වැඩ මොනවද කියලා ප්ලෑන් කරන්න හොඳම වෙලාව. මේ වෙලාවේදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ දවසේ ප්‍රයොරිටි දෙන්න ඕනේ වැඩ 3ක් ලියලා තියාගන්න එක. මොකද ඒකෙන් ඔයා දන්නවා ඔයාගේ ප්‍රයොරිටි ලිස්ට් එකට මේ වැඩ 3ක් ඇඩ් වෙනවා කියලා. මේ වැඩේට ඔයාට වැය වෙන්නේ විනාඩි 10ක කාලයක් විතරයි. Point number 6. තාක්ෂණය සීමා කරන්න. අපි මෙහෙම හිතමුකෝ ඔයා උදේ පාන්දර නැගිටිනවා. හැබැයි ඔයා උදේ පාන්දර නැගිට ගමන් කරන්නේ සෝෂල් මීඩියා වල එහාට මෙහාට යන එක නම් ඔයා උදේ නැගිටින එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා උදේ පාන්දර නැගිටලා ඔයා සෝෂල් මීඩියා වල යන්නේ නැතුව ඔයාගේ ලැප් එක එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එක ටිකක් එහාට වෙන්න තියලා ඔයාට සංසුන් මනසෙන් යුතුව ඉන්න පුළුවන් නම් ඒක ඔයාගේ දවසේ වැඩ කටයුතු වලට ගොඩක්
ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට පුළුවන් නම් උදේ නැගිටපු ගමන්ම සෝෂල් මීඩියා වල උඩට පහළට යන්නේ නැතුව ඉන්න ඔයාගේ මනසට ලොකු සහනයක් ලැබෙනවා. නැත්තම් වෙන්නේ ඔයා ඒකේ තියෙන මැසේජ් බලලා ඔයාගේ ඔළුවට උදේ පාන්දරම සමනල් ගැටේ වැටෙන එක. ඉතින් ඔයාටත් සාර්ථක වෙන්න ඕන නම් මෙන්න මේ දේවල් try කරලා බලන්න. මුල් දවස්වල ටිකක් අමාරු වුණත් ටික දවසක් යනකොට ඔයා ඉබේටම මේකට හුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න දැන්ම Be Happy YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. Be happy.